හායි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඉතින් ඔන්න අද ලස්සන වීඩියෝ එකක් ගෙන හදන්න ඉතින් අද ලෙඩ දවසක් ඉතින් කොහොමද ගත කරන්න වගේම මට අද වගේ බිස්නස් එකේ වැඩ වගේකුත් තියෙනවා ඒවත් එක අද ලස්සන වීඩියෝ එකක් ගෙන හදන්න ඉතින් අපි බලමු ඉතින් ඇත්තටම මට දැන් මේ මං කන්න හදන්නේ. ඉතින් මට කන්න තරම් ආසාවක් තියුනේ ඒ නිසා දැන් මම පාන් තමයි උදේට කන්නේ. ඉතින් දැන් මම බෙහෙත් ටික බොන්න තමයි හදන්නේ. ඉතින් දැන් චුට්ටක් කියන්නම් මම ලෙඩ වෙලා මිරිසා ටිකක් තියෙනවා. ඉතින් මම බෙහෙතුත් ගත්තා. ඉතින් ටිකක් තාමත් තියෙන මේ වීඩියෝ එක එඩිට් කරන වෙලාවෙත් පොඩ්ඩක් තාම අඩු නැහැ. ඉතින් ඉතින් අපි බෙහෙත් බීලා හම්බ වෙමුකෝ. ඉතින් ඔන්න ටික වෙලාවක් ඉඳලා ඔන්න මම පොඩි වැඩක් පටන් ගත්තා ඉඳලා. ඉතින් ඔන්න කම්මැලිත් නිසා මං හිතුවා මේ වැඩේ කරන්න කියලා. ඉතින් මේ වැඩේ තමයි මම ලියන්න හිතුවා රෙසිපි එකක් මගේ රෙසිපි පොතේ. ඉතින් ඒ මොකද මං හදන රෙසිපි එකක් මේක ඕන මේ දවස්වල තියෙන නිසා මම ඒක දැන් මේ පොතේ ලියන්න හදන්නේ. එහෙනම් ලියලෙමු නේද? හරි. ඒ වැඩෙත් ඉවර කරලා මං දැන් හදන්නේ දවල්ට කන්න. ඉතින් කාලා ඊළඟට දවල්ට කාලා මං හැදුවා කුකීස් ටිකක් ඕඩර් එකක් ඉතින් අද. ඉතින් මේ ඒ ටිකත් හදලා දැන් අපි හවසට හම්බෙමු මේ බිස්කට් එකක් කන ගමන්. කිව්වා වගේම රස තේකකුත් ඔන්න හදාගත්තා. හරි එහෙනම් තේක විතරනේ මම බිස්කට් එකකුත් කන්න හදන්නේ අර හදපු ඒවා. ඉතින් ඔන්න බිස්කට් එකකුත් කන්න හදන්නේ මම. ඉතින් ඔන්න රසයි මේක ඇත්තටම කියන්න වචන නෑ. ඕගලන්ටත් මගෙන් ඕඩර්ස් දාගන්න ඕන නම් කුකීස් විතරක්. ඉතින් දැනට මං කප් කේක්ස් දාන්නේ නැහැ. කුකීස් විතරක් ඕඩර්ස් දාගන්න ඕන නම් මගේ කන්ටැක්ට් නම්බර් එක මේ වීඩියෝ එකේ අන්තිමට දාලා තියන්නම්. පොඩ්ඩක් බලලා කෝල් එකක් දෙන්න. ඉතින් එහෙනම් අපි තේක නම් බොන වෙලාවේ මූණ බෙරේලා තියෙන සීනි පුටක් මදි. ඒ උනාට කමන්න මම බිව්වා. ඉතින් කියන්න බලන්න අද දවස මං ගත කරා වගේම ඔයගොල්ලෝ ගත කරන්න ඇතිනේ. අද දවස මොන වගේද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. මං ගත කරපු අද දවස නම් ගොඩක් හොඳයි. ඉතින් මං කොහොම හරි මම හිතපු විදිහට මං දේවල් කරා. ඉතින් ගොඩක් සතුටුයි මට. එහෙනම් අපි හෙට උදේට තමයි වීඩියෝ එක ඉවර කරන්නේ. මං හිතුවා ඔයගොල්ලෝ ආස ඇති කියලා මේ ඕඩර් එක කොහොමද පැක් වෙන විදිහත් බලන්න. ඉතින් හෙට උදේට වීඩියෝ එක ඉවර කරමු. හරි කොහොමද ඉතින් උනෝතේ මම මේ ජර්කින් එකකුත් අරගෙන ඒ දේවල් ගැන හිතන්න එපා. මොකද සීතලයි උදේ මට හිපිරිසක් තියෙන නිසා පොඩ්ඩක් ජර්කින් එක අරගත්තා. මේ දේවල් ගැන හිතන්න නැතුව දැන් අපි බලමු පැකින් වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් දැන් මේ මෙතන කුකීස් 10ක් තියෙනවා. 10ක් තමයි ඉඳලා තියෙන්නේ. ඒක දාන්න තමයි හදන්නේ. එහෙනම් අපි දාන්න හැටි බලමු.